Tunai, tunai, tunai. Tunai. Kalau kamera ठीक kan apa hello kan? Hmm. හරි ආයිබෝනේ මොටම සුබ සන්ධ්‍යාවක් එතකොට අපි සුපර්විෂන් එකේ කම්බයින් මැත්ස් එකේ පිය මැත්ස් වල අපි ඊටාම සාර්ථක ලෙස අපි අවසන් කරන්න නියමිත වෙන්නේ අද වර්ග ශ්‍රිත වර්ග සමීකරණ කොටස. එතකොට එතෙන්දී ප්‍රධාන වශයෙන් අපි ගිය සතියේ වර්ග ශ්‍රිත සම්බන්ධව කිසියම් කාරණා කීපයක් කතා කරා. එතකොට මම එතනින් පොඩ්ඩක් පටන් ගන්න කොහොමද වෙන්නේ කියන එක සම්බන්ධව කට්ටිය පොඩ්ඩක් ඇහෙනවද කියලා පොඩ්ඩක් මැසේජ් එකක් දාගෙන යන්න පුතේ ඉක්මනින්. හරි. කොහොමද කියලා ඇහෙනවද කියලා? හරි. හොඳට පේනවද? හරි. හරි. හරි අපි පටන් ගමු එතකොට හරි 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 එතකොට අපි දැන් වර්ග ත්‍රිතයක් ගත්තට පස්සේ අපි යාගේ හැසිරීම පොඩක් කතා කරා ගිය සතියේ වර්ග ත්‍රිතයක තියෙන උපරිම අවස්ථාවක් සහ අවම අවස්ථාවක් කියන එක. එතකොට ඒකට අමතරව උපරිම අවස්ථාවකදී ආ එක්ස් අක්ෂය කැපෙන්න පුළුවන් අවස්ථා කොහොමද? අවම අවස්ථාවකදී එක්ස් අක්ෂය කැපෙන්න පුළුවන් අවස්ථා කොහොමද? එක්ස් අක්ෂයේ උඩින් සහ පහළින් පීඩීමට අවශ්‍යතාව මොනවද කියන කාරණා කතා කරා. හරි. එතකොට දැන් අපි හරි. ඔව්. දැන් එතකොට අද බලමු අපි වර්ග සමීකරණ වලට යනවා. අද අපි යනවා වර්ග සමීකරණ වලට. හරි. වර්ග සමීකරණ. ඒතර වර්ග සමීකරණ එක හැඩේ වෙන්නේ ax වර්ගය ධන bx ධන c සමානයි බිඳුව. මේක තමයි වර්ග සමීකරණයේ හැඩේ වෙන්නේ. ඒතර වර්ග සමීකරණයේ මෙතනදී ප්‍රධාන වශයෙන් මෙන්න මේ a කියන එක බිඳුව නොවි දෙන්න ඕන. හරි. සහ abc කියන තුන් දෙනාම තාත්වික සංඛ්‍යා වෙන්න ඕන. එතකොට වර්ගජ සමීකරණයක් සතුව ප්‍රධාන කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි වර්ග සමීකරණයේ සතුව මූල තියෙනවා. හරි. අපි වෙනත් විදිහකට කියනවා අපි කියනවා විසඳුම් තියෙනවා. හරි. එතකොට මෙතන මාත්‍රේ දෙක නිසා හරිද? එතන අපි මෙතෙන්දි කියනවා වර්ග සමීකරණයට මූල දෙකක් තියෙනවා කියලා. එහෙම නැත්නම් අපි කියනවා විසඳුම් දෙකක් මූල දෙක. හරි. එතන මූල දෙකක් මෙයාට තියෙනවා. එතකොට
ඒක අපි සාමාන්‍යයෙන් සංකේතවත් කරනවා ඇල්ෆා බීටා විදියට. ඒතර වර්ග සමීකරණයේ මූල එහෙම නැත්නම් විසඳුම් අපි සංකේතාත්මක ඉදිරිපත් කරනවා ඇල්ෆා කමා බීටා විදියට. එතකොට මේකට අමතරව වර්ග සමීකරණෙට තියෙනවා විවේචකය කියලා අගයක්. හරි. විවේචකය අපි යාව සංකේතවත් කරනවා ඩෙල්ටා x වලින්. මේ වර්ග සමීකරණයට අදාළව b වර්ගෙ 4යි ac තමයි අගය. හරි. ඒතර මේ දෙදෙනා එකිනෙකාට සම්බන්ධතාවයක් තියෙනවා. ඒ කියන්නේ විවේචකයේ හැසිරීම මත මූලවල ස්වરૂපය වෙනස් වෙනවා. එහෙම නැත්නම් මූලවල ස්වરૂපය කියන එක රඳා පවතින විවේචකයේ හැසිරීම මත. හරි. ඒතර මේ මූල හොයන්න මේ මූල ටික හොයාගන්න ප්‍රධානකම තුනක් තියෙනවා. හරි. එකක් ඔයා දන්නවා සූත්‍රයේ භාවිතය. එහෙනම් මම මේ පිළිවෙල ලියන්නම් හරි. සාධක සෙවීම. හරි. සාධක සෙවීම. ඊට පස්සේ සාධක සෙවීම වගේම වර්ග පූර්ණ ක්‍රමය. වර්ග පූර්ණ ක්‍රමය. හරි. ඔය සාධක සෙවීම වගේම වර්ග පූර්ණ ක්‍රමය. හරි. එහෙනම් මම මේ පිළිවෙල වර්ග පූර්ණ ක්‍රමයේ සාධක සෙවීම. සූත්‍රය. බාර. හරිද? ඒතර සූත්‍රය දන්නවා O level කාලෙත් ඉගෙනගෙන තියෙනවා ඍණ b ධන හෝ ඍණ b වර්ග ඍණ 4ac බෙදීම 2යි. ඒතර කෙනෙක්ට ඕන නම් තර්ක කරන්න බලුවම වර්ග පූර්ණ ක්‍රමයෙන් තමයි සූත්‍රය ගන්න කියලා. ඒකෙත් කිසිම වැරද්දක් නැහැ. ඒක ඇත්ත. හරි. ඒ කියන්නේ වර්ග පූර්ණය කළා තමයි සූත්‍රය ගන්න. ඒක හරි ඈ. හරි. වර්ග පූර්ණය කළා තමයි සූත්‍රය ගන්න. ඒතර මේ මූල හොයන්න දෙන ක්‍රම තුන. හරිද? ඒතර සාමාන්‍යයෙන් එළවලු සිලබස් එකේ මූල හොයන්න එනවා අඩුයි. එහෙම ඔය විශේෂයෙන්ම ප්‍රවේගකාර ප්‍රස්ථාර ගානක හරි සාපේක්ෂ ප්‍රවේගී ගානක ඇතැම් විට හරි නැත්තම් ඇප්ලයිඩ් වල සමහර තැනක මූල හොයන්න සෙට් වෙයි. නමුත් බහුතරයක් ගැටවල මේ මූල හොයන්න කියලා වෙනම ගණන් ආකෘති වල කොතනවත් මූල හොයන්න කියලා දෙන්නේ නැහැ. හරි? මූල හොයන්න දෙන්නේ නැහැ. මම මේ ස්ට්‍රක්චර් එක පැහැදිලි කරන්නේ. ඒතර මෙන්න මේකට තමයි විවේචකය කියන්නේ. හරි? එන්න මේ මා රතු පාටින් දක්වන කොටස අපි නාමකරණය කරනවා විවේචකය කියලා. හරි? විවේචකය. මේකට තමයි ඩෙල්ටා x කියන්නේ. එයාට තමයි b වර්ග 4යි. හරි? මේ පොඩි ගැලීමක් මම ඉදිරිපත් කරන්නේ. ඒතර මෙන්න මෙයාගේ හැසිරීම මත. ධන වුණොත් අර කියන මූල දෙකට අපි කියනවා දැන් මේ විවේචකයේ සම්බන්ධ අගය ධන අවස්ථාවකට ආවොත් අපි කියනවා මූල තාත්වික ප්‍රබින්දු. ප්‍රබින්දු. හරි. මෙයාට අපි කියනවා ඍණ අවස්ථාවක් ආවොත් මූල අතාත්වික ප්‍රබින්දු. ප්‍රබින්දු. මේ ඩෙල්ටා x එක බිඳුවක් වෙන අවස්ථාවක් આવොත් අපි ඒකට කියනවා තාත්වික සමපාත මූලකය. හරි. තාත්වික සමපාත මූලකය. එතකොට මූලිකව දැනගන්න ඕන වර්ග සමීකරණයේ හැඩය මොකක්ද කියන එක. හරි. ඊට පස්සේ වර්ග සමීකරණයේ සම්බන්ධ ප්‍රධාන ගති ගුණ දෙකක්. එයාට ආවේනික අනන්‍ය ගුණ දෙකක් තියෙනවා. එකක් තමයි එයාට තියෙනවා විවේචකයක් සහ මූල දෙකක්. ඒතර මූල දෙක හොයාගන්න ක්‍රම තුනක් තියෙනවා. හරිද? ඒ ක්‍රම තුන ඇතුළේදී විවේචකය ගැන කතා වෙනවා. විවේචකයේ හැසිරීම මත මූල වල ස්වරූපේ කතා වෙනවා. හරි? එතන මම පොඩි සාරාංශගතව මේ අදහස් ඉදිරිපත් කරන්නම්. හරි? ඔයාලා දීපු නෝට් එකෙත් ඇති, ටියුට් එකෙත් ඇති මේ සම්බන්ධ විස්තරේ. හරි? පොඩි ගැලීම් සටහනක් එක්ක මේක කියලා දෙන්න. එතකොට පොඩ්ඩක් දුරට මේක අවබෝධ වෙයි. හරි? ඊට පස්සේ මම ගණන් කීපයක් හදනවා. ඔය ඔක්කොම කතන්දර ටික සෙට් වෙන්න ගණන් ගැටලු කීපයක් හදන. එතකොට ඒකත් එක්ක හරි බැලන්ස් කරගන්න පුළුවන් වෙයි. මට පොඩ්ඩක් කියන මීටින් එකේ ඉන්න කට්ටිය පොඩ්ඩක් හරි පොඩි රියැක්ට් එකක් දාන්න බලන්න. හරි. පොඩි වෙලාවක් දෙන්න පුතේ මට.
හරි. හරි. අපි දැන් බලමු මේ වර්ග සමීකරණ කොහොමද වර්ග සමීකරණේ මූල හරිද යාගේ ස්වરૂපය ඊට පස්සේ විවේචකය කොහොමද මේ කාරණා ඔක්කොම එකට සම්බන්ධ වෙන්නේ කියලා පොඩි ගැලීම් සටහනක් එක්ක එතකොට එහෙම මතක තියාගත්ත මාටත් ලේසි වෙයි මේක පාඩම් කරගන්න. මොකද මගේ ආරමුණ තියෙන්නේ ගැටලු ගොඩක් හදන එක. එතකොට ඇත්තටම අපි මෙතෙන්දි කරන්නේ තියරි ආවරණය කිරීමක්. හැබැයි ගැටලු විසඳීම සමස්තයේ තියෙන්නේ දෙසැම්බර් 24 සිකුරාදා බදාදා උදේ 8 ඉඳන් තියෙන්නේ. එතකොට එදාට අපි සම්පූර්ණ සමස්තය ගැටලු තමයි සාකච්ඡා කරන්නේ. එතකොට ගොඩක් අයට එතකොට එදාට හරිත ශේෂ ප්‍රමේය ඇතුළත්ව වර්ග සමීකරණ සමස්ත ගැටලු සාකච්ඡාව තියෙන්නේ. එතකොට එතනින් ගොඩක් වෙලාවට ඉතින් ඔයාලට සිලබස් එකේ තියෙන ඔක්කොම කාරණාත් එක්කම A level paper එකේ හරි A level paper එකට ඕන කාරණා ටිකත් මතක් වෙයි. හරි. එතකොට අපි දැන් බලමු කොහොමද මේ ගැලීම් සටහනක් අනුබද්ධව කොහොමද මේක බලන්නේ කියලා. හරි. දැන් පුතේ වර්ග සමීකරණේ සාධාරණ හැඩය. මේක තමයි සාධාරණ හැඩය. හරි. සාධාරණ හැඩය. එතන මේ සාධාරණ හැඩය ගත්තට පස්සේ හරිද? සාධාරණ හැඩය ගත්තට පස්සේ මෙයාට තියෙනවා මූල. මූල. එහෙම නැත්නම් අපි ඒකට කියනවා විසඳුම් කියලා. විසඳුම්. ඇත්තටම විසඳුම් දෙකක් තියෙනවා. හරි. මේක එක එක පැති වලට විහිදෙනවා. ඒ නිසා මම මේ ගැලීම් සටහනක් එක්ක කියන්නේ කොහොමද වෙන්නේ කියලා. මේ මූල දෙක අපි සංකේතවත් කරනවා සාධාරණ වශයෙන් ඇල්ෆා කමා බීටා කියලා. හරි. ඇල්ෆා කමා බීටා. එතකොට මේ මූල හරිද මේ මූල හොයාගන්න දින ක්‍රම තුනක්. එහෙනම් මේ මූල හොයාගන්න දින ක්‍රම තුනක්. හරිවත් මේ විදිහට ෂෝට් නෝට් එක ගහනවා මම කිව්වට පස්සේ මුලින්ම හොඳට අහගන්න වැඩි වෙන විදිය. හරි. මූල හොයාගන්න දින ක්‍රම තුනක්. මේ ක්‍රම තුන ගත්තොත් එහෙම මේ ඔලිවර් කාලේ දන්න එකක්. හරි. සාධක සෙවීම සාධක සෙවීම ඊට සාධක හොයන ගමන්ම අපිට බලුවන් වර්ග පූර්ණ ක්‍රමය අපි ගිය සතියේ කතා කරා වර්ග පූර්ණේ හරි ඇති වෙන්න වර්ග පූර්ණ ක්‍රමයේ සූත්‍රය භාවිතය. හරි. ඉතින් මේ මූල හොයාගන්න සූත්‍රයක් තියෙනවා. ඒක අපි ඔප්පු කරමු. හරි. O level කාලේ දන්න ඔප්පු කළත් ඇති. මෙහෙම. හරි. ඕක තමයි මූල හොයාගන්න ක්‍රමය. සූත්‍රය. මෙන්න මේ වර්ගමූල ඇතුලේ හැදෙන කොටස. අපි විශේෂිතව නාමකරණය කරනවා. ඒකට කියනවා ඩෙල්ටා x කියලා. ඒ ඩෙල්ටා x කියලා කියන්නේ b වර්ගන 4x. හරි. එතකොට මේ b වර්ගන 4යි ac සඳහා ලැබෙන්න පුළුවන් අගයන් ප්‍රධාන වශයෙන් 3. දැන් මෙතන ඉන්නේ සංඛ්‍යාත්මක වටිනාකමක්. සංඛ්‍යාත්මක වටිනාකමක් කියන්නේ සංඛ්‍යාත්මක වටිනාකමත් එක්ක මෙයාට ලැබෙන්න පුළුවන් අගයන් 3ක්. ධනාගයක් ලැබෙන්න පුළුවන්. ධනාගයක් ලැබුණොත් මෙතන තියෙන ඇල්ෆා බීටා. ඔය ඇල්ෆා බීටා කියන දෙන්න තාත්වික ප්‍රභින්න වෙනවා. හරි. ඇල්ෆා බීටා කියන දෙන්න තාත්වික ප්‍රභින්න වෙනවා. ඒ වගේම හරි. ඒ වගේම ඇල්ෆා බීටා කියන දෙන්න මේ අවස්ථාවේදී බිඳුව වුණොත් තාත්වික සමපාත වෙනවා. හරි. මේ ඩෙල්ටා x සඳහා ඍණාංගයක් ලැබුණොත් අපි එතෙන්දී කියන විශේෂිත අවස්ථාවක් කියලා එතෙන්දී හම් වෙනවා අතාත්වික ප්‍රභින්න මූල. දැක්කද? එතෙන්දී යාට ලැබෙනවා අතාත්වික ප්‍රභින්න මූල. හරි. එතන මේ ඇත්තටම මේ ඇල්ෆා බීටා කියන මේ ඇල්ෆා බීටා කියන මූල දෙකේ ස්වරූප තුන තමයි තියෙන්නේ. හරි. ඒක චෙක් කරගන්න එයාව පරීක්ෂා කරගෙන එයාගේ හැසිරීම කොයි වගේද මොන ආකාරයකද කියලා බලා ගන්න තියෙන අගය තමයි විවේචකය කියලා කියන්නේ.
හරි ඒක අපි සංකේතවත් කරනවා XC විවේචකය කියලා. හරි අපි ඒක සංකේතවත් කරනවා XC විවේචකය. හරි එතකොට දැන් මම කියවනේ මෙතන ඇල්ෆා බීටා කොහොමද තියෙනවා කියලා. එතකොට දැන් ඇල්ෆා බීටාගේ අවස්ථා තුන තමයි මේ තියෙන්නේ. හරි තාත්වික ප්‍රබින්න මූල. හරි එහෙම ලැබෙන්න ඩෙල්ටා x සඳහා ධනාකයක් ලැබෙන්න ඕනේ. ඩෙල්ටා x එක බිඳුවක් වුණොත් එයාට ශුන්‍ය ලැබුණොත් එහම අපි ඉතින් කියන ඇල්ෆා බීටා තාත්වික සම්පාත වෙනවා කියලා. එයා ඍණාගයක් આવත් අපි කියන අතාත්වික ප්‍රබින්න මූල ලැබෙනවා කියලා. හරි මේ මොන මූල ලැබුණත් හරිද මොන මූල ලැබුණත් මේ මූල ප්‍රවර්ග තුනෙන් මොන මූල ලැබුණත් හරි ඒ කියන්නේ මෙතන තියෙන මූල වර්ග තුන වෙන්නේ තාත්වික ප්‍රබින් මුල ಜಾති තුන තාත්වික ප්‍රබින් ඊටස් තියෙන්නේ අතාත්වික ප්‍රබින් අතාත්වික ප්‍රබින් හරි ඊට තාත්වික සමපාත කොහොමද අවස්ථා තුන හරි මේ වර්ග තුනෙන් මොන වර්ග ලැබුණත් ඔය වර්ගජ සමීකරණය මෙහෙම තියෙනවා හරි ඔය කොයි මූලෙ ලැබුණා ඇල්ෆා ධන බීටා කියලා කියන්නේ පුතේ ඍණ බී බෙදීම a හරි ඇල්ෆා බීටා ගුණිතය කියලා කියන්නේ c බෙදීම a දැන් මම මේ ඔක්කොම ටික ඔප්පු කරනවා මොකද ඔප්පු කරන්න කලින් මම පාඩම වටේ පොඩ්ඩක් ඇවිදිනවා ටික සාමාන්‍යයෙන් ෆිසිකල් පන්ති කරද්දිත් එහෙම තමයි පාඩමට අදාළව වටපිටාව ඔක්කොම ටික කතා කරනවා හරි ඇල්ෆා බීටා කියලා කියන්නේ ඍණ බී බෙදීමේ ඇල්ෆා සෝරි ඇල්ෆා ධන බීටා කියන්නේ ඍණ බී බෙදීමේ ඇල්ෆා බීටා කියන්නේ c බෙදීමේ හරි ඔයා සුළු කරද්දි මෙන්න මේ දෙක විතරක් මතක තියාගන්න ඇල්ෆා වර්ග ධන මේ තුන විතරක් මතක තියාගන්න ඇල්ෆා වර්ග ධන බීටා වර්ග කියන්නේ ඇල්ෆා ධන බීටාගේ වර්ග ඍණ 4යි ඇල්ෆා බීටා හරි ඇල්ෆා ගණය ධන බීටා ගණය කියලා කියන්නේ ඇල්ෆා ධන බීටා වතාවක් ඇල්ෆා ධන බීටාගේ වර්ගය ඍණ 3යි ඇල්ෆා බීටා හරි පැහැදිලි වෙන්නේ ඊට ආයි කතාව පොඩ්ඩක් පැහැදිලි කරොත් එහෙම හරිද මේ දින වර්ග සමීකරණයට මූල දෙකක් තියෙනවා ඇල්ෆා බීටා. මේ මූල දෙක හොයන්න ක්‍රම තුනක් තියෙනවා. සාධක සෙවීම වර්ග පූර්ණයේ සූත්‍රය භාවිතය. හරි. සූත්‍රය භාවිතය. එතකොට x සමානයි ඍණ b ධන හෝ ඍණ b වර්ගන 4ac බෙදීම 2යි. වර්ගමූල ඇතුලේ. හරි. ධන අවස්ථාවේදී එක මූලයක් එනවා ඍණ අවස්ථාවේදී අනිත් මූලය. පැහැදිලිද? ධන අවස්ථාවේදී එක මූලයක් එනවා ඍණ අවස්ථාවේදී අනිත් මූලය එනවා. හරි. එතකොට ඒ විවේචකයේ මේ වර්ගමූලය තුල තියෙන කොටස සඳහා හරිද? අපි විශේෂ නමක් දෙන්න. එයාට දෙන නාමකරණය තමයි මොකක්ද? එයාට කියන x විවේචක නැත්නම් b වර්ගන 4ac. හරි. එතකොට මෙයාට කියනවා ඩෙල්ටා x සමානයි b වර්ගන 4ac කියලා. එම අගය ධන වීම අනුව ඇල්ෆා බීටා තාත්වික ප්‍රබින්න වෙනවා. බිඳුව වුණොත් ඇල්ෆා බීටා තාත්වික සමපාත වෙනවා. හරිද? ඊට පස්සේ ඇල්ෆා බීටා අතාත්වික ප්‍රබින්න වෙනවා මේක ඍණ වුණොත්. හරි. මේ මොන මූල තිබ්බත් මොන මූල අතාත්වික තිබ්බත් තාත්වික තිබ්බත් කොහොම තිබ්බත් මෙන්න මේ සම්බන්ධතාව ටිකත් මේක ඇස්සේ තියෙනවා. හරි? හරි. මේ නෝට් එක පොඩ්ඩක් ලියන්නකෝ අපි ඊට පස්සේ ගැටලුත් එක්ක හමු වෙමු හරි ඉක්මනට ලියන්න
හරි. හරි අපි දැන් බලමු කොහොමද විවේචකයත් එක්ක වැඩේ ගොඩ දාගන්නේ කියලා. හරි. එතකොට අපි දැන් බලමු විවේචකයත් එක්ක කොහොමද මූල සම්බන්ධ වෙන්නේ සහ ඒ කාරණා සියල්ල. හරි. හරි. දැන් මම පොඩි උදාහරණයක්ම ගන්නවා මේකට පුතේ උදාහරණයක් බලන්න. සෝරි මම ගන්නවා කෙලින්ම මෙහෙම එකක් ගත්ත කියන්නේ නිකන්. හරි. ඔය තියෙන්නේ වර්ග සමීකරණයක් නේ ඔය. හරි. එතකොට කොහොමත් පුතේ මෙයාට තියෙනවා මූල දෙක. සහ මෙයාට තියෙනවා ඩෙල්ටා x එකක්. මේගොල්ලෝ එකිනෙකට සම්බන්ධයි. හරි. දැන් මම මුලින්ම ඔයාලට ප්‍රැක්ටිස් කරන ඩෙල්ටා x එක ලියන විදිහ. දැන් අපි අපි සිතුවිල්ලක් හදාගමු මෙන්න මේ වර්ග සමීකරණයේ හැඩය සම්බන්ධයි. හරි. ඒතර එයාට අදාළව ඩෙල්ටා x එක කියලා කියන්නේ b වර්ග වෙන 4x. හරි. එතනම මේ සමීකරණේ ගාවට ගියොත් මෙයාගේ ඩෙල්ටා x එක. එතකොට එන්නේ දෙක වතාවක් k ධන දෙකේ සම්පූර්ණකේ වර්ගය. ඍණ 4 වතාවක් k වතාවක් k. හරි. k. දැන් ඔන්න සුළු කරලා බලමු 4යි k වර්ග නේද? ධන 4යි k ධන 4යි. ඍණ 4යි k වර්ග. 4ක් එළියට ඇදලා තියෙන්නේ. ඔව් ඔහොම තියමුකෝ. දැන් 4ක් එළියට ගන්න. 4ක් එළියට ගත්තොත් මොකද වෙන්නේ මෙතන? k වර්ග ධන 4යි k ධන 4 ඍණ 4ක් වෙනවා. මේකට මේ කැපෙනවනේ නේ? කැපෙනවා. 4යි k එකක් මෙලිට ගන්න පුළුවන් මම හිතන්නේ. නේ. ඒකනේ මේක කැපෙන්නේ. මේ කැපෙනවා. හරි? k ධන 1 වෙනවා. මේ තියෙන ඩෙල්ටා x එක. හරි? ඉතින් මොකක් හරි ක්‍රමයකට ධන වුණොත් එහෙම මේ ඩෙල්ටා x එක ධන වුණොත් එහෙම හරි? අපි කියනවා තාත්වික ප්‍රභින්න වුණ. හරි? මේ ඩෙල්ටා x එක බිඳුව වුණොත් එහෙම තාත්වික සමපාත. හරි? මේ ඩෙල්ටා x එක ඍණ වුණොත් එහෙම අපි කියනවා අතාත්වික ප්‍රභින්න කියලා. හරි? හරිද වැඩි? තේරුණාද කියලා පොඩි රියැක්ට් එකක් දෙන්න මට. හරි? රෙකෝඩින් බලන අයත් ඔය තේරුණාද කියලා එහෙම හරිද? රෙකෝඩින් බලන සෙට් එකකුත් තියෙනවා බර සෙට් එක රෙකෝඩින් බලන්න. ඒතර ඒගොල්ලොත් මොකක් හරි දැන් තේරෙන දේ රියැක්ට් එකක් දාගන්න. හරි? හරි? එතකොට දැන් මේ ඩෙල්ටා x එක ධන වුණොත් එහෙම අපි කියනවා තාත්වික ප්‍රබින්න කියලා. හරි? දැන් ඩෙල්ටා x එක ධන වුණොත් තාත්වික ප්‍රබින්න. ඩෙල්ටා x එක ඍණ වුණොත් තාත්වික අතාත්වික ප්‍රබින්න. ඩෙල්ටා x එක සමානයි බිඳුව වුණොත් තාත්වික සම්පාත. දැන් මම පොඩි තර්ක තුනක් ගොඩනගනවා. හරි? මම ලියනවා මෙහෙම එකක්. තාත්වික ප්‍රබින්න වීම කේස් 1 එක ගොඩ දානවා මෙතනින්. හරි? මූල තාත්වික ප්‍රබින්න වීමට අගේ ප්‍රාන්තය. හරි? කෙයි අගේ ප්‍රාන්තරය. ඉතින් තාත්වික ප්‍රබින්න කියපු ගමන් ඔයාලට තේරෙනවා ඩෙල්ටා x එක විශාලයි වෙන්නේ. තාත්වික ප්‍රබින්න මූල
පැවතීමට ඩෙල්ටා x විශාලයි බිඳුව b ද. එතකොට ඩෙල්ටා x එක කියලා කියන්නේ b වර්ග 4ac. ඩෙල්ටා x එක දානවා මෙතෙන්ට අපි මෙතන සුළු කරගෙනම තියෙනවා. හරි. 4යි k වතාවක් k ධන එක විශාලයි බිඳුව. හරි. පැහැදිලිද? k ධන එක විශාලයි බිඳුව. එතන 4 කැපෙනවා. හරි. k වතාවක් k ධන එක විශාලයි බිඳුව. හරි. මෙතන ඇතර මේ ඊට සරල රේඛාවක් අනුබද්ධයෙන් විසඳුමට යනවා. හරිද? මෙතන ඍණ 1 බිඳුව. හරි. ඒතර ලොකු ඍණාගයක් අරගෙන බිඳුව ඍණ 1ට වඩා අඩු ඍණාගයක් මේකට තමයි ඍණයි ධන වෙනවා. ඍණ ධන. දැන් අපෙන් අහන්නේ මෙන්න මේ ප්‍රකාශනයේ ධන වෙන්නනේ. එහෙනම් ප්‍රකාශනයේ ධන වෙන්නේ ඍණානන්තයේ k ඍණ 1. මේලය බිඳුව k ධන. kට මෙන්න මේ ප්‍රාන්තරය තුලා ගියන් තිබ්බොත් තාත්වික ප්‍රබින්න මුල තියෙනවා. හරි. හරි. ඔයා මෙහෙම ලියන්න. උදාහරණ 1 කියලා දාලා මේක සලකමු කියලා ලියන්න. හරි. සලකමු විවේචකයේ සලකා. හරි විවේචකයේ සලකුවම මෙට කියනවනේ. හරි. ඊට මේ අවස්ථාව තුන විස්තර කරන්න. හරි තාත්වික ප්‍රබින්න තාත්වික සම්පාද ඊට පස්සේ පළවෙනි කේස් 1 එක ගන්න. හරි. කේස් 1 එක ගන්න. හරි. ලියන්න. ඉක්මනට වේගෙන් ලියන්න.
හරි. හරි. දැන් එතකොට මම මේ ආයේ මේ අවස්ථාව පැහැදිලි කරමින් යන්නේ. එතකොට වර්ග සමීකරණයක් දීලා හරි අපිට කිව්වොත් එහෙම මූල තාත්වික වෙන්න නම් මොකද්ද වෙන්න ඕනේ කියලා අපි try කරන්න ඕන පුළුවන් තරම්. හරි පුළුවන් තරම් try කරන්න ඕනේ. එයාගේ විවේචකයේ ලියලා විවේචකයේ ලකුණ රඳා පවතින පරිදි අගයන් තෝරන්න. හරි. දැන් මම තව එකකට යන්න වෙනස් එකකට යන්න. හරි. හරි. දැන් මම හිතන්න මේ වගේ එකක්. හරි. මම දෙවෙනි උදාහරණෙ මේ යන්නේ මූල අපි ගමුතේ තාත්වික ප්‍රවේණම ගමුකෝ හරි. හරි. කැමතියට හදන්න පුළුවන් හදලා මගේ නම්බරයට දාන්න. කැමතියට මාත් එක්කම හදන්න පුළුවන්. හරි. දැන් කෙලින්ම අපි කාරකයක් දෙනවා. මූල තාත්වික ප්‍රභින්න වීමට. ඔය ඩෙල්ටා x එක විශාලයි බිඳුව වෙන. හරි. ඉතින් ඩෙල්ටා x කියලා කියන්නේ තුන් වතාවක් තේරෙන දෙකේ වර්ගය. එන හතර මේකේ ඔක්කොගේ වර්ගය. දැන් මේ ඉතින් b වර්ගනේ. 4 ac. එතකොට a කියලා කියන්නේ 1යි. c කියලා කියන්නේ k වර්ගය. මේ සමාන බිඳුවයි. විශාල බිඳුව. හරි. අපිට මෙතනින් ගත්ත හැකි පුතේ මේක වර්ග දෙකක අන්තරයක් විතර දැක්කනම් ලේසියිනේ. තුන් වතාවක් කේරින එකේ මුළු වර්ගය. මේ දෙකයි කේවල සම්පූර්ණ වර්ගය. වර්ග දෙක අන්තරයක් විතර දැක්කනම් ලේසි. හරි. ඒතර මේක ලියන්න පුළුවන් නේ 3යි කේරින එක ධන 2යි කේ කියලා හොම. හරි. ඊට පස්සේ මෙයා ලියන්න පුළුවන් 3යි කේරින එක ඍණ 2යි කේ. අර වර්ග දෙක අන්තරේ සාධක වෙන විදිහ. හරි. 5යි කේ ඍණ 3. හරි. ඊට පස්සේ මේක සුළු කරාම 3යි කේ 3යි කේකින් 2යි කියනම කේ ඍණ 3. හරි. කෙලින්ම දැම්ම සංඛ්‍යා රේඛාව. ඉතින් සංඛ්‍යා රේඛාවට දාපු ගමන් වල පේනවා. හරි. මෙතනත් අපි 3 බෙදීම් 5යි මෙතන 3යි. මොකද අපිට මේ හරි සෙට් වෙන්නේ 3 බෙදීම් 5නේ. මෙතන 3යි. සාධක ගන්න ඉරට්ටේනේ තියෙන්නේ. ඒතකොට සාධක ගන්න ඉරට්ටේ කේකෙත් සංගුණකේ දාන්න. ඒතර ලොකු ඍණාගයක් කරන් මේකට දැම්මා මේ එහෙම බැලුවත් හරි මේ හරියට අදාළව ලොකු ඍණාගයක් බිඳුව හරි කමන්නේ. අරගෙන දැම්මා මේ වරහන දෙකම ඍණනේ ඒතර වැඩි වෙලා ධන වෙනවා. ඍණ ධන. එම නිසා තාත්වික ප්‍රබීන්න මූල පැවතීම. මේ දැන් තාත්වික ප්‍රබීන්න මූල පැවතීමට මොකද වෙන්නේ? හරි ඍණ අනන්තයට වඩා කේ වැඩි වෙනවා. හරි ඍණ අනන්තයට වඩා කේ වැඩි වෙනවා 3 බෙදීම් 5 අඩු වෙනවා. මේලය 3ට වඩා වැඩි වෙනවා. ධන අනන්තයට අඩු වෙනවා. හරි හරි තේරුණාද කියලා පොඩි රියැක්ට් එකක් දාන්න ඉක්මනට. හරි හරි පුතේ මම නම් එක දාන්න මට මෙන්න මේක හදලා උත්තරේ දාන්න WhatsApp එකට. හරි හරි ටග්ගල් try එකක් දෙන්න පොඩි වෙලාවක් දෙන්න.
හරි. හරි. පොඩි වෙලා දෙන්න try එකක් දෙන්න.
හරි. හරි. හරි අපි දැන් බලමු දැන් මේ ගානේ. හරි. ඒ කියන්නේ අපි දැන් දුන්නා දෙවෙනි තුන්වෙනි ගානේ. හරි. හදපය පොඩි රියැක්ට් එකක් දාන්න බලන්නද? හදපය පොඩි රියැක්ට් එකක් දෙන්න. හරි. හදපය පොඩි රියැක්ට් එකක් දාන්න බලන්න. තුන්වෙනි එක. හරි. ඔව්. හදපු සෙට් එක. හරි. හරි. පන්තිය තුල ඉන්න අය පොඩි රියැක්ට් එකක් දෙන්න බලන්න. හරි. 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 එතන මෙතන කියලා කියන්නේ මෙතන කියන්නේ හරි මෙතන කියන්නේ දැන් මෙහෙම වර්ගජය තියෙනවා. එයාගේ මූල අතාත්වික ප්‍රබින්න වෙන්නේ. ඒතර අතාත්වික ප්‍රබින්න කියපුවා අපි ලියනවා මූල අතාත්වික ප්‍රබින්න වීමට ඩෙල්ටා x එක කුඩයි බිංදු b යුතුයි. තර්කය ලියනවා. හරි? ඒ කියන්නේ දීලා තියෙන වර්ගජයක මූල අතාත්වික ප්‍රබින්න වෙන්න හරි ඩෙල්ටා x එක කුඩයි බිංදු වෙන්න ඕනේ. ඒතර ඩෙල්ටා x එක අපි ගන්නවා ඩෙල්ටා x එක කියලා කියන්නේ b වර්ගන 4ac. තුන් වතාවක් කේරින එකේ සම්පූර්ණ වර්ගය හතර වතාවක් k වර්ගය. මේක කුඩයි බිංදුවයි. හරි? කුඩයි බිංදුවයි. එතකොට අපි මේකෙත් ඔව් මේකෙත් වර්ග පූර්ණයක් එක්ක ගියා නම් වැඩි සෝරි වර්ග දෙක අන්තරයක් එක්ක ගියන වැඩි ලීසිනේ. එතන 3යි කේරින එකේ සම්පූර්ණ වර්ගය ඍණ 2යි k වල සම්පූර්ණ වර්ගය කුඩයි බිංදුවයි. හරි? හරිද? එතකොට මෙතන එන්නේ 3යි 3 වතාවක් කේරින එකයි. බලන්නකෝ. ඍණ 2යි කි. හරි. හරි. කුඩයි බිංදුව. හරි. දැන් මොකද වෙන්නේ? එතකොට අපිට මෙතනින් ගත්ත හැකි බම් මේක සුළු කරාම 3යි කේනේ. කේරින 3යි කලින් හැදුවදත් මන්ද මේක නේද? 5යි කේරින 3යි කියන්නේ. ඔව් කලින් හැදුවත් අපි අතාත්වික ප්‍රබින්න අවස්ථාවක නෙවෙයි හැදුවේ 3 බෙදීම 5යි. 3යි. මොකද මෙයා 3 බෙදීම 5යි බිංදුව වෙනවා මෙයා 3ේදී බිංදුව වෙනවා. එතකොට අපෙන් අහන්නේ ඩෙල්ටා x කුඩයි බිංදුව වෙනනේ. කොහොමද මෙන්න මේ දෙපැත්තේ ධන වෙනවා. එහෙනම් මෙන්න මේ කෑල්ල ඍණ වෙනවා. ඒ නිසා අපිට ලියන්න පුළුවන් ඒ නිසා මූල අතාත්වික ප්‍රබින්න වීමට. හරි. අතාත්වික ප්‍රබින්න වීමට 3 බෙදීම 5ට වඩා k වැඩි. හැබැයි 3ට අඩුයි v. හරි. උත්තරය අපේ රියැක්ට් එක දාන්න බෑ. හරි. හරි. අපි ඊළඟට යමු. පොඩි වෙලාවක් දෙනවා try කරන්න try කරන්න. තුන්වෙනි උදාහරණේ හතරවෙනි එකනේ. හරි. මූල තාත්වික ප්‍රබින්න වීමට. ආගේ ප්‍රාන්තරය. හදන්න බෑ. හරි. පොඩි වෙලාවක් දෙනවා වෙලාවකට try කරන්න. හරි. try එකක් දෙන්න.
හරි මේක රෙකෝඩින් දෙනවා. රෙකෝඩින් දෙනවා. හරි. ක්ලාස් ටයිම් ටේබල් එක පුතේ කොහෙද ලියලා හරි තියන්න. මොකද සිකුරාදා 8 ඉඳන් තියෙන්නේ. අඟහරුවාදා 8 ඉඳන් තියෙන්නේ. ඒතර ඒ ටයිම් එකේ වෙන ක්ලාස් දාගන්නද පොඩ්ඩක් මැනේජ් කරගන්න වැඩි. හරි. ගානම් බෝඩ් එකේ දාලා තියෙන පොඩි try එකක් දෙන්න. මූල දාලා තියෙන්නේ තාත්වික ප්‍රබින්න වෙන්න. හරි. try එකක් දෙන්නකෝ. ගාන හදලා ඉවරයි මේ නම්බරෙට දාන්න. ඔය නම්බරෙට WhatsApp එකට දාන්න. හරි. හරි.
හරි. ගාන හදපුවේ බලන්න රියැක්ට් එකක් දාන්න පුතේ. හරි. ආදීශ පුතා එවලා තියෙන උත්තරේ බලමු. ඔව්. හරි වගේ පුතේ අපි බලමු. හරි. අනිත් අයත් බලන්න උත්තර එවන්නේ නැහැ. මම එවන්න කියන්නේ ඒක පොඩ්ඩක් මේක සජීවී පන්තියක් විතර තියාගන්න නෙමෙයි හරි. අපි මේ මාසෙ ඉතින් සම්පූර්ණ ෆ්‍රී කරන්න මේක ඊට පස්සේ අපි වෙබ්සයිට් එකේ රෙජිස්ටර් වෙනවා ඒ සම්බන්ධ වීඩියෝස් ඔයගලන්ට දායි සුපර්විෂන් ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකට. හරි. ෆිසිකල් අයටත් රෙකෝඩින් බලන්න පුළුවන්. ඉතින් ෆිසිකල් එකේ කොහොමත් රෙකෝඩ් වෙනවනේ. එතකොට ඒකත් පුළුවන්. කොහොම හරි ඔන්ලයින් අයට වෙනම ජනවාරි පළවෙනි සතියේ ඉඳන් අපි වෙබ්සයිට් එකේ තමයි වෙන්නේ. ඒතකොට පන්තිය. එතකොට ඔයාට වෙනම ඉන්ඩෙක්ස් නම්බර් එකක් ලැබෙයි. හරි ඊට පස්සේ වෙනම ගයිඩ් කරනවා. වෙනම කමියුනිටි එකක් හැදෙනවා මැත් සම්බන්ධව. ඊට පස්සේ ඩේලි අපි ප්‍රශ්නයකට දානවා උත්තර දානවා ඩිස්කෂන් යනවා. ටිකක් ලොකු වැඩපිළිවෙලක් යන එකක්. ඒ නිසා ඔන්ලයින් එකේ අයට වෙනම ලබන ජනවාරිදා අපි දැනට ෆ්‍රී ගියාට හරි මේක වෙබ්සයිට් එකකින් ඉඳන් යන්නේ. එතකොට ෆිසිකල් එකකටත් ඉතින් අවශ්‍ය වෙලාවක මේ පන්තිරෙ එන්න පුළුවන්. ෆිසිකල් එන්න පුළුවන් නම් වඩා හොඳයි. ඒ කියන්නේ ෆිසිකල් ආයතන වලට ළඟ දුරක නම් ඉන්නේ වඩාම නිවැරදිම උචිතම දේ වෙන ෆිසිකල් එන එක. ඉතින් අර දුර ඉන්න ළමයින්ටත් මේක ඒකට එහෙම අවුලක් නැහැ. මොකද ටියුබ් ටිකක් එවනවා. අපි පැතින් ලොකු මේකක් වෙනවා. මොකද දැන්ටත් අපි මේ වෙනකොට දවස් මම හිතන්නේ 4ක් හෝ 5ක් අපි උගන්වලා තියෙන එක දිගට හරි සබ්ජෙක්ට් තුනම මේකයි වැදගත්ම දේ ඒක. හරි කම්බයින්ඩ් මැත්ස් එකයි ෆිසික්ස් එකයි කෙමිස්ට්‍රි එකයි සබ්ජෙක්ට් තුනම හරි. ඊට පස්සේ පේපර් ක්ලාස් උත් අපි මාර්තු මුල සතිය පටන් ගන්නවා ෆුල් පේපර්ස්. එතකොට ඒකත් ඔයාලට ලියන්න පුළුවන්. තියරි උනත් රිවිෂන් උනත් ෆුල් පේපර්ස් පටන් ගන්නවා. ෆිසිකල් මගේ පන්ති වලත් පටන් ගන්න දැනටත් රිවිෂන් වලට ෆුල් පේපර්ස් යනවා. හරි. ඉතින් ලොකු වැඩ ටිකක් කරා එකම දේ අර පොඩ්ඩක් අර කම්මැලි නැතුව ගානක් බෝඩ් එකේ දැම්මහම ඒක හදන්න මොකද මැත්ස් සබ්ජෙක්ට් එකේ තියෙන එකම දේ හදන්න ඕනේ. ඒ නිසා අර ඒ වෙලාව ඇතුලේ ඒ වැඩේ යෙදෙන්න ඔළුව වෙහෙසවල හදන්න. මොකද ෆිසිකල් පන්තිත් මම ගණන් හදන්න වෙලාව දෙනවා. ඉතින් ඔන්ලයින් පන්තිත් මම පුරුද්දක් විදිහට වෙලාව දෙනවා. වෙලාව දුන්නාම try කරන්න. හරි. try කරලා වඩා හොඳයි මේ නම්බර් එක සේව් කරගන්න මගේ නම්බරේ ඔන්ලයින් එකට දෙන්න ෆිසිකල් අයට දීලා ඉතින් ඔන්ලයින් අයට දෙන්න. ඉතින් ওই නම්බරේට එවන්න ඊට පස්සේ. හරි. දැන් මේ කියන්නේ මූල තාත්වික ප්‍රබින්න වීම කියලානේ පුතා. මූල තාත්වික ප්‍රබින්න වීමටනේ. හරි. මූල තාත්වික ප්‍රබින්න වීම ඩෙල්ටා x විශාලයි බිඳුවයි. හරි. එතන ඩෙල්ටා x විශාලයි බිඳුවයි. එතන ඩෙල්ටා x කියන්නේ ඍණ 4 වර්ගෙරින 4 වතාවක් කේරින 1 වතාවක් කේරින 1යි. අර මේවා සුළු කරනකොට ඒක සාම්ප්‍රදායික විදිහට සුළු කරන්න එපා. හරි. ඍණ 4 වර්ගය දකින්න 4 වර්ග විදිහට. හරි. මෙයාව දකින්න 2 වතාවක් කේරින 1 සම්පූර්ණ වර්ගය විදිහට. මෙහෙම. 4 වතාවක් කේරින 1 වර්ගය ලියන 2 වතාවක් කේරින 1 වර්ගය. දැන් වර්ග දෙක අන්තරයක් දාන්න. හරි. ඊට පස්සේ මෙතන ගත්තොත් එහෙම 4 ඍණ 2 වතාවක් කේරින 1යි. හරි. එතන මෙතනින් ඉන්නේ 2යි කේ ඍණ ධන 2යිනේ. සුළු කරා මෙතන ඍණ 2යි 4යි කියන්නේ 2යි. නේද 2යි කේ ධන 2යි. මෙතනින් එනවා හරි 6යි නේ. එතකොට එන්නේ 6 ඍණ 2යි කේ. ඔව්. මෙතන මම පොඩි සුළු කිරීම පොයින්ට් එකක් අදන වැදගත් එකක්. ඊළඟ ස්ටෙප් එකේ 2යි. ඒක නෙමෙයි දක්වා ගන්න පුළුවන් නේ. මේකත් එක 4යි. ඍණ ලකුණක් ගන්නවා ඊළඟ මේ 4 බිඳුවත් එක්ක සුළු කරාම කැපිලා යනවා. ඒ ධන එක වෙනස් වෙන්නේ නැහැ. හැබැයි කේරින 3 වෙනවා. මේ විදිහට. හරි අසමානතාවය මාරු වෙන්නේ නැහැ. ඍණ ලකුණ ඉවත් කරාට පස්සේ අසමානතාවය මාරු වෙනවා. මේ ඍණ ලකුණ අයින් කරාට පස්සේ අසමානතාවය මාරු වෙනවා. හරි ඒවා බීජගණිත සංකල්ප වල තියෙන ඒවා. ඒතර k ධන 1යි k ඍණ 3යි මෙතන කුඩයි බිඳුවයි. හරි.
දැන් තව පොඩි සිද්ධියක් තියෙනවා එකක් කියන්නම් විශේෂයෙන් මේ සාධක ගාන ඉරට් වෙනවා. සාධක ඉරට් වෙනවා. හරි. K ධන නම්. K හෝ X මොකක් හරි විචල්්‍ය සංගුණකයේ ධන නම්. මේ දැන් මෙතන තියෙද්දි ඍණ නිසා තමයි අර ධන කරේ. හරි. සාධක ගාන ඉරට් වෙනවා. කෙලින්ම අග ධන. අග ධන සාධක උත් වෙනවා. හරි. K ධන වෙන්න ඕන කොහොමද අග ඍණ. අග ඍණ කියන්නේ මෙන්න මේ අග. දැන් සාධක ගාන දෙකයිනේ දෙකයි දින ඉරට්ටේ සංඛ්‍යා. ඒතර ඉරට්ටේ සංඛ්‍යාවක් වම මෙන්න මේ අග කෙලවර ධන වෙනවා. ඍණ ධන. හරි. දැන් ගානේ හරින මෙන්න මේ ප්‍රකාශනයේ කුඩයි බිඳුව වෙන්නේ. මෙන්න මේක. එම නිසා උත්තරේ ඍණ 1ට වඩා k වැඩි. හැබැයි ධන තුනට අඩුයි. හරි. උත්තරේ ගත්තා තුසන්න. හරි. හරි. ටක්ගලිය. ඉක්මන් කරන්න. හරි. අපි දැන් පොඩ්ඩක් තව චුට්ටක් ඕකෙන් වෙනස් එක්ක දැන් හරි. මට පොඩ්ඩක් පුතාලා ඉන්න ටික කියන්නකෝ පොඩ්ඩක් මේක තේරුණාද කොහොමද කියලා. හරි. ඔය සුළු කිරීම පොයින්ට් එක මම ආයි පොඩ්ඩක් විස්තර කරන්න. මොකද ඒක ගොඩක් සමහරට නොතේරෙනවත් ඇති. අඩි පොඩි රියැක්ට් එකක් දාන්න පුතේ තේරුණා නම් කොහොමද කියලා. හරි. හරිනේ. හොඳයි බං. එතකොට මේ දැන් ඔගේ මෙහෙම සීන් එකක් තියෙන්නේ. හරි. සුළු කිරීම පොයින්ට් එක. ගොඩක් අය හිර වෙන්නේ උතරනේ. සුළු කිරීම පොයින්ට් එක වෙනම ලියන්න. හරි. දැන් ඔයා හිතන්නකෝ මෙහෙම තිබ්බා කියලා. ඔහොම තියෙනවා. මොකක් හරි ගාණක් හදාගෙන යද්දි ඔහොම එකක් එනවා. හරි. මේ සාධකයේ බින්දුව අපි මෙහෙම ගමු. මේ සාධකයේ බින්දුව ඍණ 3නේ. හරිද? මේ සාධකයේ බින්දුව වෙන්නේ 2ේදී. බින්දුව වෙලා අගය ගන්නවා.
ඊට පස්සේ මේ ප්‍රාන්තරය නම් කරනවා ඍණ 3ට වඩා කුඩා k අගයන් කියලා. මේ ප්‍රාන්තරය නම් කරනවා ඍණ 3ට වඩා k වැඩි හැබැයි දෙකට අඩුයි කියලා. මේ ප්‍රාන්තරය නම් කරනවා දෙකට වඩා k වැඩි ධන අනන්තයට අඩුයි කියලා. හරි. පැහැදිලි වැඩි. එතකොට දැන් ලොකු දෙයක් නැහැ මෙතන. සාධක දෙකයි තියෙන්නේ. ඉරට්ටේනේ. දෙක කියන්නේ ඉරට්ටේ. k ගේ සංගුණකේ ධනනේ. k ගේ සංගුණකේ ධන නිසා මෙන්න මේ කෙලවර ධන. ඍණ ධන. අපෙන් අහන්නේ මේ ප්‍රකාශනේ ඍණ වෙන්නේ. ඍණ වෙන්නේ මේ මැද. හරි. මෙහෙම. හරි. තව ගානක තියෙනවා මෙහෙම. k ධන 4යි k ඍණ 2යි k ධන 1යි කියලා. ඔව්. ඒක සාධක තුනක් තියෙනවා. සාධක තුනක් තියෙනවා. මෙයා ඍණ 4 දී බිඳුව වෙනවා. ඍණ 1 දී බිඳුව වෙනවා. 2 දී බිඳුව. හරි. ප්‍රාන්තර නාමකරණය කරොත් ඍණ 4ට වඩා k අඩුයි. ඍණ අනන්තර වැඩි. ඍණ 4ට වඩා k වැඩි. ඍණ 1ට අඩුයි. ඍණ 1ට වඩා k වැඩි. 2ට අඩුයි. 2ට වඩා k වැඩි. ධන අනන්තයට අඩුයි. දැන් සාධක ඉරට්ට නම් තමයි අග කෙලවර ධන වෙන්නේ. මෙතන සාධක ඔත්තේනේ ඔත්තේ නම් ඍණ. ධන ඍණ ධන. අපෙන් අහන්නේ මේ සමස්ත ප්‍රකාශනේ ධන වෙන්න. මෙන්න ධන වෙන්න දැන් ටික. ඔන්න. එහෙනම් ඒකට උත්තරේ වෙන්නේ මොකද්ද? ඍණ 4 ඍණ 1 අතර මේලය 2යි ධන අනන්තය අතර. දෙක. දැන් මම කලින් හදපු ගානේ තිබේ මෙහෙම එකක්. හරි. මට මතක නෑ බං ගාන 3 ඍණකේ අපි හිතමු 2 ධන k ධන 8යි කියලා හිතමු. දැන් k ධන 2යි වගේ ගමුකෝ හරි. ඔව් k ධන 1යි කියලා ගමුකෝ. කොහොම තිබ්බ කියන්නකෝ. මෙහෙම තිබ්බොත් කරන්න ඕනේ මේක මේ විදිහට කරගන්න එපා. මේ kව ධන කරගන්න. kව ධන කරන් තියෙන එකම ක්‍රමය ඍණ ලකුණක් එළියට ගන්න. ඔව්. ඍණ ලකුණ එළියට යනවා ඍණ ලකුණෙන් බෙදන්න. ඔව්. ඒ ඍණ ලකුණෙන් බෙදනකොට අසමානතාවය මාරු වෙනවා. හරි ඒක සුළු කිරීම සම්බන්ධ සිද්ධාන්තයක් අසමානතාවවලදී. එතකොට ඍණ ලකුණකින් බෙදද්දී අසමානතාවය මාරු වෙනවා. දැන් මොකද වෙන්නේ? දැන් වෙන දේ තමයි හරි ආයි මේ ප්‍රාන්තරේ ඍණ 1යි ඍණ අනන්තේ 3යි 3ට වඩා k වැඩි ධන අනන්තයට අඩුයි. හරි මේ හරියේදී සාධක දෙකයි කෙලවර ධන. මේ අසමානතාවය ගැන හිතන්න එපා. දැන් ඔයා බලන්න ඕනේ මේක දිහා. මේ මුළු ප්‍රකාශනේ ඍණ වෙන්න ඕනේ මැද. හරි. හරි. ඩග්ගල ඔය සුළු කිරීම පොයින්ට් හරි වැදගත් සුළු කිරීම පොයින්ට් කියලා වෙනම ලියන්න. වැදගත් සුළු කිරීම පොයින්ට්. හරි. හරි ඉක්මනට ලියන්න ඈ. හරි. මේකෙන් ලියන්න.
හරි. හරි පුතේ. හරි අපි යන් ඊළඟ කොටස් වලට. හරිද? හරි. දැන් මෙහෙම එකක් තියෙන. හරිද? දැන් එතකොට අපි කතා කරා මේ විවේචකයේ කොහොමද හසුරවා ගන්න කියන එක සම්බන්ධව. මම දැන් තව පොඩි පොඩි අභ්‍යාස කීපයක් කරන්න. එතකොට සමස්තය තුළ සැලකිලි ප්‍රමාණයක් විතර ආවරණය වෙනවා. හරි. දැන් දැන් පොඩි තව එකක් සුළු කිරීම එකක් බලමු අපි. හරි. විශේෂ අවස්ථාවක්. අවස්ථාව. අපිට දෙනවා මෙහෙම එකක්. හරි. අපිට දෙනවා මෙහෙම එකක්. හරිද? ඔව්. අපි හිතමු මෙහෙම එකක්. හරි. හි විවේචකේ ලියන්න කියලා මුලින්ම. සලකා f(x) සමානයි බිඳුවහි විවේචකය ලියන්න කියන. හරි. විවේචකය ලියන්න. විවේචකය ලියන්න. f(x) සමානයි බිඳුවහි මූල මම පොඩ්ඩක් සුළු කරගන්න බලන්න මෙතන වර්ගයක් දාන්න. හරි. සුළු කරගන්න බලාගෙන වර්ගයක් දාන්න. හි මූල තාත්වික වනසේ. වනසේ කේහි අගය පරාසය සොයන්න. කේහි අගය පරාසය සොයන්න. හරි. එතකොට කෙලින්ම ආඩදින් ඩෙල්ටා x එක ලියන්න. ඩෙල්ටා x එක ලිව්වට පස්සේ ඩෙල්ටා x කියලා කියන්නේ 3යි k ඍණ එකේ සම්පූර්ණ වර්ගය ඍණ 4 වතාවක් k ධන 3 වර්ගය. හරි. එතකොට ඔක සුළු කරොත් 3 වතාවක් k ඍණ එකේ වර්ගය ඍණ 2 වතාවක් k ධන 3 වර්ගය. හරි. මේක ඊට පස්සේ වර්ග දෙක අන්තරයට දානවා. හරි. 3 වතාවක් k ඍණ 1 ඍණ 2 වතාවක් k ධන 3. ඉතා ප්‍රවේශමෙන් සුළු කිරීම කරන්න වෙනවා. 5යි k ධන 3ක් එනවා. මෙතන 6යි මෙතනින් 3ක් ගියාම 3ක් වෙනවනේ. ඊට පස්සේ මෙතනින් එනවා k ඍණ 9 ඩෙල්ටා x. හරි. ගාණ කියන්නේ මූල තාත්වික ප්‍රබින්න නෙමෙයි තාත්වික සම්පාදක නෙමෙයි තාත්වික. එහෙනම් මම මෙතන තරකයක් දෙනවා මූල තාත්වික වීමට. ඩෙල්ටා x එක විශාලයි හෝ සමානයි බිඳුව වීම. හරි. මොකද ඔයා දන්නවනේ මූල වල ස්වරූප තුනයිනේ තියෙන්නේ. එකක් තාත්වික ප්‍රබින්න. එතකොට ඩෙල්ටා x එක විශාලයි බිඳුවයි.
අනිත් එක තාත්වික සමපාත. එතකොට ඩෙල්ටා x එක සමානයි බිඳුව. හරි. අනිත් එක අතාත්වික ප්‍රභේදය. ඩෙල්ටා x එක කුඩයි බිඳුවයි. මෙන්න මේ විශේෂ අවස්ථාවක්. මේ අවස්ථාවේදී පොදු අවස්ථාවක් තියෙනවා තාත්වික කියලා. ඒක තාත්වික සමපාත වෙන්න පුළුවන්, ප්‍රභින්න වෙන්න පුළුවන්. විශාල බිඳුව ප්‍රභින්න, සමාන බිඳුව සමපාත. හැබැයි අවස්ථා දෙකම පොදු අවස්ථාවක් ලෙස තාත්විකයි. හරි. එහෙනම් මොකද වෙන්නේ? ඩෙල්ටා x එක මෙතන අපිට ගන්න පුළුවන් ඩෙල්ටා x එක විශාලව සමාන බිඳුවයි. ඉතින් මෙතන පුතේ 5 k ධන 3 වතාවක් කේරින 9 විශාලව සමාන බිඳුවයි. හරි. ඍණ 3 බෙදීම 5යි මෙතන 9. හරි. 9. ඒතර ඍණ 3 බෙදීම 5ට අඩු k යගෙන මෙතන තියෙන්නේ. හරි. ඍණ 3 බෙදීම 5ට වැඩි 9ට අඩුව ගියන 10. හරි. ඉතින් මම කලිනුත් කිව්වා මේ සාධක ගන්න ඉරට්ට නම් කෙලින්ම අග කෙලවර ධන කියලා දාන්න k ගේ සංමුලකේ දානවා. ඍණ ධන. අපෙන් අහන්නේ විශාලව සමානයි බිඳුව වෙන. එතකොට උත්තර මේලේ. මෙන්න මේවට සමාන වෙන්නට කමක් නැහැ. හරි. පරිමිතා කියන වලට සමාන වෙන්නට කමක් නැහැ. මොකද මෙතන තාත්වික ප්‍රබින්න නෙමෙයි තාත්වික. හරි. හරි. ටක් ගාලා ඔක ලියන්න. හරි. ලියන්න. ඉක්මනට යන්න.
තාත්වික කියලා කිව්වොත් ඩෙල්ටා x එක විශාලයි සමානයි බිඳුව කියන අවස්ථා දෙකටම අදාළව තමයි විවේචකයේ හැසිරෙන්නේ. එතකොට තාත්වික ප්‍රභින්න කිව්වොත් විශාලයි බිඳුවයි, අතාත්විකයි කිව්වොත් එහෙම කුඩයි බිඳුවයි. හරි? කොහොමදයි තියෙන්නේ? හරිද? හරි. හරි. දැන් තව පොඩි එකක් බලමු අපි. හරි? හරි. අපි තව එකක් බලමු ටක් ගාලා. හරි. අපි ටක් ගාලා එකක් බලමු පුතේ. හරි. බලන්න. හරි. හරි. ටක් ගාලා මේක කරන්න. හරි. ටක් ගාලා විනාඩි 5ක් දෙනවා try එකක් දෙන්න. හරි. ඉක්මන් කරන්න.
හරි අපි බලමු දැන් මේකේ කියන්නේ මේ දීලා තියෙන වර්ග සමීකරණය මුල අතාත්වික ප්‍රභින්න වෙන්නනේ. එතකොට අපි බලමු අපි ගමු අතාත්වික ප්‍රභින්න වීම ඩෙල්ටා x එක කුඩයි බිඳුව වෙන්න ඕන. එතකොට ඩෙල්ටා x කියන්නේ හැමතිස්සෙම දෙක වතාවක් k ධන k වර්ගෙ ඍණ b වර්ග නතරයි ඉන්නේ. එතකොට හතර වතාවක් k වතාවක් k. මේක සුළු කරාම එන්නේ හතර වතාවක් k වර්ග ධන 2k ධන එකක්. මෙයා සුළු කරාම ඍණ 4k වර්ගය. හරි. 4k අපිට කපන්න පුළුවන්. හරි. ඉතින් හරි සරල එකක් කියන්නේ හතරක් කැපෙනවා. හරි. මෙතන ඉතාලම සරල එකක් කියන්නේ කෙලින්ම k කියන එක ඍණ භාගයට වඩා කුඩයි කියලා. හරි. ඉතින් මේකට සරල උත්තරයක් තියෙන්නේ එහෙම වර්ග පූර්ණ මුකුත් කතා නැහැ. ඍණ අනන්තයට වඩා මෙහිම ලියනවා වඩා හොඳයි. ඍණ භාග. හරි. මේ ගත්තයි පොඩි රියැක්ට් දාන්න බං. හරි. හරිනේ. හරි. හරි. එතන අනිත් වැඩක් ගන්න ලියන්නේ. එතකොට ඔව්. හරි. ඒතර අද දවසට අදාළ කොටස අපි ඉවර කරනවා මෙතනින්. එතකොට අපි අද කතා කරේ විවේචකයත් එක්ක කොහොමද වර්ග සමීකරණයේ මූල හැසිරෙන්නේ කියලා. අපි ඊළඟ කොටසදී කතා කරනවා වර්ග සමීකරණවල මූල සහ සංගුණක අතර සම්බන්ධතාව විවේචකයේ සමස්ත සියල්ල අපි දවල් සති අඟහරුව අතර කතා කරනවා. එතකොට එදාට කතා කරලා 24 වෙනිදා නත්තල් දවසේ නත්තල් දවස් කලින් දවසේ නත්තල්ට කලින් දවසේ අපි සම්පූර්ණම පළාත් පේපර්ස් වල තිබ්බ ප්‍රශ්න ටික ඔන්ලයින් ඩිස්කෂන් එකක් යනවා YouTube එකේ යන්නේ ඒක ලයිව් එකක්. එදාට අපි කරන්නේ සම්පූර්ණ සමස්තය හරිද වර්ගජ රිත ශේෂ ප්‍රමේය ඔක්කොටම අදාළ ෂෝට් නෝට් එක හදමින් උදේ 8 ඉඳන් හරි දවල් 2 විතර වෙනකන් අපි සම්පූර්ණ සමස්තය කරන්නේ ශේෂ ප්‍රමේයට අදාළ වර්ග සමීකරණයට අදාළ පළාත් පේපර්ස් වල ප්‍රශ්න ටික. හරි. ඒ ටියුට් එක ඔයාලට ගෲප් එකට ලැබෙයි. ඒකත් බලන්න. හරි. එහෙනම් අද දවසට මම මෙතන ඉවර කරනවා. ඒක රෙකෝඩින් බලලා තමයි වෙනම නෝට් එක කම්ප්ලීට් කරන්න. ජනවාරි මාසෙ ඉඳලා ඔයාලට මේක වෙනස් විදියකට තියෙන්නේ. හරි. පන්ති ගැන ඔය කමෙන්ට් එක මට WhatsApp එකට දාන්න. ෆිසිකල් ළමයි ෆිසිකල් පන්ති වලට මෙන්න. මොකද ඔයගොල්ලෝ ෆිසිකල් තෝරගෙන තියෙන නිසා එකට එන්න. ඔන්ලයින් අය දුරපළාත් වලින් සෙට් වෙච්ච අය රෙකෝඩින් බලන අය සහ දැන් ලයිව් එකේ ඉන්න අය ජනවාරි මාසයේ ඉඳලා ඉතිරි වැඩ පිළිවෙලත් එක්ක එකතු වෙන්න. තාම අපි උගන්වන්නේ PO ටික මේ මාසේ. ඊට පස්සේ අපි ඇප්ලයිඩ් වලට යනවා. හිමේම සිලබස් එක ඉතා ඉක්මනින් ශීඝ්‍රයෙන් ඉවර කර ගන්නවා ප්‍රශ්න කරමින්. හරි. එහෙනම් අදට පන්ති විතර ඉවර වෙනවා. හැමෝටම අයුබෝවන් ජය වේවා.